මිස්ටර් අන්ඩ්‍රයා විදේශගත කරලා තියෙන මිනිස්සු පරණ බඩු ගේන බැරිද? ඒ ඔයා විතරද පරණ බඩු පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට පරණ හොත්තවල හොඳයි. ඔයාට පරණ ආච්චිව හොඳයි. ඔයාට පරණ අම්මා හොඳයි. ඔයාට පරණ පුංචි අම්මා හොඳයි. බාප පාවිච්චි කරුවෙන් පස්සේ බාපව මරලද නැත්නම් බාප මැරුණද කියලා දන්නේ. හැබැයි බාප්පගේ පුංචි අම්මව ඔයා තියාගන්න නටන්න පුළුවන්. ඒක ඔයාට හොඳයි. පරණ බඩු. ඉස්සර ඔයා සෙකන්ඩ් හෑන්ඩ් බඩු පාවිච්චි කරන එක නවත්තන්න. අලුත් බ්‍රෑන්ඩ් බඩු ගන්න. ඒක ගන්න බෑ. සමාජයටවත් ගේන බැරි පරණ බඩු ඔයා පාවිච්චි කරන්නේ. ෂෝ එකටවත් තියන්න බැරි පරණ බඩු පාවිච්චි කරන්නේ. හැබැයි විදේශගත කළ තියෙන මිනිස්සු පරණ බඩු පාවිච්චි කරනවා නම් ඒකට තහනම් දානවා, බෑන් දානවා. මෙන්න මේක තමයි අධ්‍යාපනයේ නීති අපේ ආන්ඩ්‍රයගේ. අද වෙන දවසේ දේශපාලනය. ෆකින් පාලනය. හැයි මහත්තයෝ. මොනව හිතාගන්නද ඔයා පරණ බඩු පාවිච්චි කරන්නේ? ඉස්සර ඔයා මිනිස්සුන්ට හොඳ මාර්ගය පෙන්වන්න. ඔයා ගාව තියෙන්නේ කවුදෝ පාවිච්චි කරපු, ඔයාගේ බාප පාවිච්චි කරපු සෙකන්ඩ් හෑන්ඩ් හොත්තක්. ඒක තියාගෙන ඔයා තාම ආපපුච්චන් කනවා. හැබැයි රටේ මිනිස්සු විදේශගත කරලා තමන්ගේ නැතිබරකම, තමන්ගේ මහන්සිය, තමන්ගේ දුක හැම දෙයක්ම පැත්තකට තියලා ඔයි මොනවා හරි දෙයක් යවනව නම් ඒකටත් මම පොරි ගහනවද? ඉස්සර තම්ස පරණ බඩු පාවිච්චි කරන නවත්තනවා. තම්සට අතරින්න බෑනේ. බාපගෙන් පස්සේ බාප පාවිච්චි කරපු පරණ සෙකන්ඩ් හෑන්ඩ් බඩු තම්ස පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයි විදේශගත කළ තියෙන අපේ අක්කලා, නංගිලා, අයියලා, මල්ලිලා, අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියෝ ඔතන බොස්ලා, මැඩම්ලා දෙන පරණ බඩු පාවිච්චි කරන්න බෑ කියලා කියන තම්ස කවුද? ඉස්සර තම්ස අලුත් බඩු පාවිච්චි කරනවා. තම්ස පාවිච්චි කරන්නේ කොයිදෝ යන දිරච්ච බඩුවක්. කවුදෝ බාප කෙනෙක් පාවිච්චි කරපු බඩුවක්. හැබැයි තම්සට විදේශෙන් ඉඳලා විතර පරණ බඩු ගේන්න බෑ. මොන විහිළුද මහත්තයෝ? කුණබෙන් කියන එක ලේසි නෙවෙයි. හැබැයි කියන්නත් පුළුවන්. ඔන්න අහගන්නවා. හරිද? ඉස්සර තම්ස හොකන්න එක හරිමාකාර විදිහට හොකලා අනුන්ට කියනවා. මේම හොකන්න එපා, හොම හොකන්න එපයි කියලා. හරිද?